මේ soft logic එක රුපියල් 5යි ගාන ඉඳන් පෙබරවාරි වල අද දැන් 17 වෙනකන් මේ 3 ගුණයක් වැඩි වෙන්න ඕගොල්ලෝ මේ නිකන් හරි ඔඩිටර් රිපෝට් එක කියවුවද ඒකේ? මේකේ මෙහෙම දෙයක් තියෙනවා. ඔඩිටර් සාමාන්‍ය ඔඩිට් රිපෝට් එකක් දාද්දි EOM කියලා දෙයක් දාන emphasis on matter. මේක හැම වෙලාවෙම ඔඩිටර් කෙනෙක් දාන්නේ නැහැ. මේක දාන්නේ මෙන්න මේ වගේ ඉන්සිඩන්ට් එකක. අපි හිතමුකෝ ඔයාලට රිපෝට් එක හම්බ වෙනවා කියලා ඉස්කෝලේ. රිපෝට් එකේ ABCD කියලා ග්‍රේඩ් කරනවානේ. එතකොට අර සමහර අයකට මතක රිපෝට් එකේ දානවා අපේ ග්‍රේඩ් එක B හරි C නම් පොඩි නෝට් එකක් ටීචර් ලියනවා. මෙහෙමයි ළමයාගේ මාක්ස් නම් B. හැබැයි ළමයා හැම වෙලාවෙම පන්ති නිදා ගන්නවා වගේ පොඩි නෝට් එකක් දානවා. unusual දෙයක් තියෙනවා වගේ. so emphasis on matter කියන්නේ අන්න ඒ වගේ unusual දෙයක්. එතකොට එහෙම තියෙද්දී CSE එක අවුට් කරනවා අප්‍රේල් 2 වෙනිදා announcement එකක්. දැන් නම් මේක හොඳටම ඇති. මේගොල්ලන්ව දැන් තුනුන් එකක් සස්පෙන්ඩ් කරන්න නියමිතයි මාස 15ක් ඇතුළත සහ මාස 20 ඒ කියන්නේ 15 සහ තව මාස 13 ඔක්කොම මාස 27ක් ඇතුළත ඩීලිස් කරන්න නියමිතයි කියලා අප්‍රේල් 2. එතකොට ඒ කියන්නේ අප්‍රේල් 2 ඉඳන් මේ emphasis on going concern matter එක. ඒ කියන්නේ ඔඩිට දාලා තියෙනවා going concern එක මේ softlogic company ගැන මෙහිමයි මේ ළමයා ඉස්කෝලේ එනවා අද නම් හැබැයි මට නම් ෂුවර් නෑ මේ ළමයා ඊළඟ අවුරුද්දේ ඉස්කෝලේ එයිද කියලා. අන්න ඒ වගේ එකක් තමයි emphasis on matter on going concern ඔඩිට දීලා තියෙන්නේ softlogic එක ගැන. ඉතින් එහෙම තියෙද්දි අපේ කට්ටිය ලහිලයි ගන්නවා මේ softlogic company ගේ shares and then up කරගන්නවා. දැන් මේ ඔයා risk කරගන්නේ ඔයාගේ සල්ලි කිසිම හේතුවක් නැතුව. මට තේරෙන්නේ ඇයි කියලා. මොකද debt තියෙන බිලියන 240ක්. ඒ මදිවට assets තියෙන බිලියන 190ක්. එතනම gap එකක් තියෙනවා බිලියන 40ක් 50ක් අතර. ඒ කියන්නේ debt holders ලටත් දැන් මේ වෙලාවේ බංකොලොත් තුන softlogic ඒගොල්ලන්ට බිලියන 40ක පාඩුවක් තියෙනවා. එතකොට මේකේ ප්‍රශ්නේ තියෙන්නේ debt වල තියෙනවා secured and unsecured කියලා. ඒ කියන්නේ unsecured කට්ටියට හම්බෙන්න කලින් secured කට්ටියට ගෙවලා ඉන්න ඕනේ asset ටික sell කරලා. දැන් මොනවද softlogic holdings එකේ තියෙන asset ටික? RCB hospital එකයි softlogic life insurance එක. ඔය දෙක විතර එකම profitable මේ subsidiaries දෙක. ඉතින් ඔය දෙක නැත්තම් ඊම softlogic holdings කියලා එකක් දැන් අදට ඇත්තට නැහැ. එතකොට දැනටමත් secured ඔක්කොම loans වලට collateral කරලා ඉවරයි ownership එක මොකද RCB hospital එකේ softlogic insurance එකේ. එතකොට බංකොලොත් තුනතේ බැංකු වලට අයිති යනවා. softlogic holdings කියලා දැන් ඇතිනවා. හැබැයි එහෙම තියෙද්දි මට තේරෙන්නේ ඇයි ඔයගොල්ලෝ softlogic holdings මෙච්චර buy කරන්නේ කියලා. මේක quarter report එකක් positive වුණා කියලා. ඒ positive වෙච්ච quarter report එකේ EOM එකක් තියෙද්දි ඒ කියන්නේ emphasis on matter මෙහෙමයි මේගොල්ලෝ මේ කියන්නේ මෙහෙම ප්‍රශ්නයක් තියෙනවා මේගොල්ලෝ ඊළඟ අවුරුද්දේ sustain වෙයිද කියලා sure නැහැ කියලා ඔඩිට කියද්දි අපේ කට්ටිය කියලා softlogic buy කරනවා. ලොකු ප්‍රශ්නයක්.